ආයුබෝවන් පුංචි නිවේදිකාව YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම පුංචි නිවේදිකාව YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලට මතක ඇතිනේ අද දවස ජූනි 5 වෙනිදා. එහෙම කියද්දි ඔයාලට මොකද්ද මතක් වුනේ? ඔව් අද දවසේ විශේෂත්වය අද ලෝක පරිසර දිනය. ඉතින් ඒ ලෝක පරිසර දිනය වෙනුවෙන් මම ඔයාලට ලස්සන කතාවක් ගෙනාවා. එහෙනම් වැඩි කතා නැතුව මේ කතාවත් අහන්නකෝ. මේ පොළව අපගේ මාතාව බව ඔබේ දරුවන්ට කියා දුන්නු මැන. මක් නිසාද පොළවට සිදුවන දෙයම ඔබේ දරුවන්ටද සිදුවන නිසාය. මිනිසුන් බිමට කෙලගසද්ද ඔවුන්ටම කෙලගසා ගනිති. ඉතින් අපගේ අනාගතය උදෙසා පරිසරය සුරැකිය යුතු නොවේද? අද අප සියලු දෙනා එක්ක සමරන්නේ ලෝක පරිසර දිනයයි. මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වන්නේ දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු යන්නයි. ඒකත් එයාලා හැමෝම දන්නා නේද? අද ලෝකය මේ වන විට විශාල අනතුරකට පත් වී තිබෙනවා. ඒ දේශගුණික විපර්යාසවල බලපෑමයි. අධික උෂ්ණත්වය, අධික වර්ෂාපතනය, ගම් වතුර නියඟය, නායම් වැනි අනතුරු ඒවාට උදාහරණ වේ. ඉතින් වර්තමානයේ වන විට මෙම තත්ත්වයන් නිසා මිනිසාට සතුන්ට පමණක් නොව සමස්ත මුළු ජීවි ලෝකයටම දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම තත්ත්වයන් නිසා ප්‍රධානතම හේතුව මිනිසාගේ අසීමිත ක්‍රියාකාරකම්ය. ගස් කැපීම, කර්මාන්ත ශාලාවලින් පිටවන දූෂිත වායු, පොලිතීන් භාවිතය අධික වීම, ස්වභාවික සම්පත් අනිසලෙස භාවිත කිරීම නිසා පරිසර දූෂණය වැඩි වෙමින් පවතිනවා. ඉතින් වර්තමානයේ වන විට පරිසරය සුරැකීම පුංචි අපගේ යුතුයකමක් බවට පත් වී තිබෙනවා. ඉතින් විශාල වෙනසක් සිදු කිරීමට සෑම විටම විශාල ක්‍රියාවන් අවශ්‍ය නොවේ. කුඩා පියවරකින් වුවද විශාල වෙනසකට ළඟා විය හැකිය. උදාහරණ වශයෙන් ගස් නොකැපීම, පොලිතින් භාවිතය අඩු කිරීම, ස්වභාවික සම්පත් අනිසලෙස භාවිතා නොකිරීම වැනි දේවල් ඒවට උදාහරණ වේ. ඉතින් අද අප රකින පරිසරය හෙට දිනයේදී ඔබව රකිනු ඇත. එම වටිනා ඔබදනින් අද දවසින් මා ඔබෙන් සමුගන්නවා. ඔන්න ඉතින් ඔයාලා ඇහුවා නේද කතාව? ඔයාලා ඒ කතාවෙන් ජීවිතේට ලොකු පණිවිඩයක් ගත්තා නේද? ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා like කරලා bell icon එක click කරලා තියාගන්න ඕනේ කියලා ඔන්න මම මතක් කරා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.